හෙලෝ ගයිස් ඉතින් ඔන්න අපි අද ඕඩර් එකක් දැම්ම KFC එකෙන් මේක ඇවිල්ලා ප්‍රොමෝෂන් එකක් මේකේ තියෙනවා ඩ්‍රම්ලට් 4යි බර්ගර්ස් 2යි ඒ වගේම පෙප්සි එකක් හම්බ වෙනවා ගාන කීයද උනේ ඩෙලිවරි චාර්ජස් එක්ක 1749 ඉතින් අපි බලමු කොහොමද කියලා ඒගොල්ලෝගේ බර්ගර්ස් 2යි ඩ්‍රම්ලට්ස් 4යි ඩ්‍රම්ලට් 4 මේ විදිහට එවලා තියෙනවා ඊපස්සේ බර්ගර්ස් 2 සෝස් පැකට් දෙකකුයි ඉතින් ඒවලා තියෙනවා ඊට පස්සේ බර්ගර් එක මේ වගේ තමයි එන්නේ සයිස් එක ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොම හරි මෙන්න මේ වගේ සයිස් එකක් තමයි එන්නේ බර්ගර් එක ඒක අපි කද්දි පෙන්නන්නම් අපි ඩ්‍රම්ලට් 4න් පටන් ගමු වැඩේ මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩ්‍රම්ලට් එක මේකෙන් හම්බ වෙනවා මේ වගේ පොඩි දෙකකුයි මෙන්න මේ වගේ දෙකකුයි ඉතින් අපි ඩ්‍රම්ලට් එකකින් පටන් ගමු මේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති කාලා බලමු කොහොමද කියලා. හරි අපි ඊළඟ කෑල්ල try කරලා බලමු මේ තියෙන ඊළඟ එක හොඳයි අතරම ඒ හතර හොඳයි අතරම මේ හතර හොඳයි ඩ්‍රම්ලට් හතර අවුලක් නැහැ අතර හොඳයි ඒක උන්ට. අතර හොඳයි. උතර දෙන්න. ඊට පස්සේ බර්ගර් එකක් බලමු. බර්ගර් එකක් බලමු කොහොමද කියලා. බර්ගර් එක නම් පුතේ ඔයගොල්ලන්ට පේනවා ඇති බර්ගර් එක නම් චුට්ටක් පොඩි මේ වගේ චූටි කෑල්ලක් තමයි දෙන්නේ. මේ කෑල්ල. ඉතින් ඇතුලේ ලුණු කෑලි ටිකකුයි චිකන් එකයි ඊට පස්සේ what is this ඕනු මේ බාන්න ලුණු ගෙඩියක්ම දාලා චිකන් කෑල්ලක් තමයි දාන්න බැරි. පොඩි චිකන් කෑල්ලකුයි එහෙම තමයි තියෙන්නේ. හරි. අපි කාලා බලමු. ඉතින් උඩට පේනවා ඇති එහෙම තමයි තියෙන්නේ. උනෝ. ඒ කියන්නේ කියන්න වරදකුත් නෑ. හැබැයි ඉතින් මේ KFC යන්න බෑ. ඉස්සර තරම් ක්වොලිටි එකක් නම් දෙන්නේ නෑ. ඒත් ඉතින් කියන්න තරම් ලොකු වරදකුත් නෑ. අවුලක් නෑ ඉතින් අපි කමු. කන්න පුළුවන්. අපි කමු. අපි කමු. හැබැයි කියන්න ඕනේ මේ ඔෆර් එක නම් හොඳයි ගොඩාක් හොඳයි. තිබ්බ බාබකියු බර්ගර් ඔෆර් එකක් තිබ්බ. කාලා බලන්න. එපා ගන්න එපා. අපෝ දැන් මම නම් කියන්නේ මේ ලෝකේ කවුරුත් ඒක ගන්න ලංකාවේ අවුට්ලට් එකකින් ගන්න එපා. හැබැයි මම දන්නේ අපි ගත්තේ මහරගමකින්. ඇත්තම කිව්වොත් අපි දෙන්නම බර්ගර්ස් දෙක විසික් කරා. කන්නතු. ඒකට වඩා 100ක නෑ 1000 ගුණයකින් මේක හොඳයි. ඉතින් මේක තමයි ඉතින් KFC එකේ තියෙන ඔෆර් එක. අපේ 1700 ගණන්. හැබැයි මේක හැමදාම නෑ. හැමදාම නෑ කවද තියෙන්නේ? එක දවස්වල තමයි තියෙන්නේ. එහෙම එක්සැක්ට් ඩේට් එකකුත් නැහැ. අද කවද්ද? අද මන්ඩේ. අනේ මන්ද. මේක මම දැක්කේ Instagram එකේ. Instagram එකෙන් තමයි මම දැක්කේ. දැක්කම මම ගත්තා. බර්ගර් එක එහෙම තිබ්බා ඊට පස්සේ ඩ්‍රම්ලට් ටික එහෙම තිබ්බා පෙප්සි එකක් හම්බ වෙනවා ඕක තමයි ඉතින් පෙප්සි එකක් හම්බ වෙනවා ඕක තමයි ඔෆර් එක ඉතින් try කරලා බලන්න ඕගොල්ලෝ
හැමදේම එයාගේ බර්ගර් එකයි මගේ බර්ගර් එකයි දිගම කන්න යනවා. එහෙනම් thank you so much හැමෝටම. ඉතින් මේ වීඩියෝ එක බලනවාට අපිව like කරනවාට කමෙන්ට් කරනවාට share කරනවාට ඒ වගේම අපිව subscribe කරනවාට. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙත් අපි හම්බෙමු. thank you so much එන හැමෝටම ජය වේවා.